අස්වැසම හිමි ඔයාට ඔන්න රජයෙන් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඉතින් මේක ඔයාට බලා ගන්න පුළුවන් දෙරණ වෙබ්සයිට් එකෙත් මේ විදිහට නිවුස් එක දාලා තියෙනවා. ඊට අමතරව සමාජ සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයනොත් මෙන්න මේ වගේ නිවේදනයක් දාලා තියෙනවා. ඉතින් ඊටම පැහැදිලිව මේක මොකද්ද කරන්න ඕනි කියලා ඔයාට මම කියලා දෙන්නම්. ඉතින් මතක තියාගන්න මේ වීඩියෝ එක බලන්න ඕන නැත්තේ ඔයා පළවෙනි අධීරයේ අස්වැස්ම ලාභියෙන් නම් විතරයි. මේක දෙවෙනි අධීරයේ අස්වැස්මයට අදාළ නැහැ. ඉතින් පළවෙනි අධීරයේ අස්වැස්ම ලාභියෙන් නම් ඔයා අනිවාර්යයෙන් මේක කරන්න ඕනේ. මේක කරේ නැත්නම් ඔයාගේ අස්වැස්ම නැති වෙනවා කියලාත් මේක කියලා තියෙනවා. මම ඒක පාතද කියද්දි ඒක පෙන්නලාම ඔයාට කියලා දෙන්න. ඉතින් ඒ හින්දා මෙන්න මේ වගේ වීඩියෝස් මිස් වෙන්න පුළුවන්. ඔයා මගේ channel එක subscribe කරලා තිබ්බේ නැත්තම්. මොකද channel එක පෙන්නන්නේ නැහැ නේ subscribe කරේ නැත්තම්. එහෙනම් චූටි වෙලාවක් කරන් subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එක තෝල් දාගන්න. එතකොට මම දාන වීඩියෝස් ඔයා ළඟටම එනවා. ඉතින් මේ නිවේදනය මම කලින් කිව්වා වගේම අස්වැසුම පළවෙනි අධීරයට විතරයි වැදගත් වෙන්නේ. දෙවෙනි අධීරයේ කෙනෙක් නම් වීඩියෝ එක skip කරලා යන්න පුළුවන්. ඉතින් මම මේක මුලින් ඉඳන් කියලා දෙන්නම්. ඉතින් මේකෙදි මෙයාලා මෙහෙම කියලා තියෙනවා. 2022-2023 කාලය තුල අස්වැසුම පළවෙනි අධීරයට ලියාපදිංචි වේ දැනට ප්‍රතිලාභ ලබන සහ නොලබන පවුල් හෝ තැනැත්තන් සඳහා පමණි කියලා උඩින්ම මේක කියලා තියෙනවා. ඊට අමතරව මෙයාලා කියලා තියෙනවා වාර්ෂික තොරතුරු යාවත් කාලීන කිරීම කියන්නේ මොකද්ද? මෙතන ඒ කියන්නේ අවුරුදු පතා තොරතුරු යාවත් කාලීන කරන්න කියලා තියෙනවා. ඉතින් මේක මෙයාලා මෙහෙම කියලා තියෙනවා. අස්වැසුම් පළවෙනි අධීරයට ලියාපදිංචි වී දැනට ප්‍රතිලාභ ලබන සහ නොලබන සියලුම පවුල් තැනැත්තන් තම පවුල් තොරතුරු වෙනස් කිරීම සහ එසේ නොමැතිද යන වග අවුරුද්දකට වරක් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයට දැනුම් දීමයි. ඒ කියන්නේ මේ ඔයාලා පළවෙනි අධීරයට දැන්ට ලියාපදිංචි වෙලා ප්‍රතිලාභ ලබනවද? ඒ වගේම ප්‍රතිලාභ ලබන්නේ නැද්ද මේ සියලුම කට්ටිය? එහෙම නැත්නම් ප්‍රතිලාභය තොරතුරු වෙනස් වීමක් තියෙනවද? වෙනස් කිරීම අවශ්‍යද කියලා අවශ්‍ය නැද්ද කියලා සහ මේ සියලුම තොරතුරු සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට දැනුම් දෙන්න ඕනි කියලා තමයි මෙයාලා කියන්නේ. ඉතින් මේකෙදි මෙහෙම කියනවා. වාර්ෂික තොරතුරු යාවත් කාලීම කරන්නේ කොහොමද කියලා. ක්‍රම තුනක් තියෙනවා අපිට මේ අපේ සමාජ සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයට මේ තොරතුරු අප්ඩේට් කරන හැටි. ඒ කියන්නේ මේ තොරතුරු යාවත් කාලීන කරන හැටි. ඒ කියන්නේ අලුත් කරන හැටි. මම මේ පළවෙනි ක්‍රමය කියලා දෙන්න. ඔයාලට බලා ගන්න පුළුවන්. පළවෙනි ක්‍රමය තියෙනවා අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයකින් හෝ ස්මාර්ට් ජංගම දුරකථනයකින් මෙන්න මේ පේන වෙබ්සයිට් එක https:// හරහට ඉරිකැලි දෙකක් eservice.wbb.gov.lk යොමුව වෙත යන්න කියලා තියෙනවා. මේකට ගියාට පස්සේ ඔයාගේ QR අංකයේ එහෙම නැත්නම් HH අංකය මෙන්න මේ QR අංකයයි HH අංකය කියන්නේ දෙකම එකයි. මේක සහ ඔයාගේ හැඳුනුම්පත් අංකය යොදාගෙන පද්ධතියට ගිහිල්ලා තොරතුරු සහතික කිරීම කියන මෙනුවට ගිහිල්ලා පවුලේ තොරතුරු ඇතුළත් කරලා යාවත් කාලීන කරන්න ඕනේ. හරිද? මේ තමයි පළවෙනි ක්‍රමය. ඒ කියන්නේ ඔයාට මේකේ තව ක්‍රම දෙකක් තියෙනවා. ඉතින් අපි බලමු දෙවෙනි ක්‍රමය මොකක්ද කියලා. මේකේ තියෙනවා ඔබගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු ඒකකයට හෝ ප්‍රාදේශීය විධාතා සම්පත් මධ්‍යස්ථානයට ගොස් පවුලේ HH අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය ඉදිරිපත් කර තාක්ෂණික සහාය ලබාගෙන පද්ධතියට පිවිස තොරතුරු යාවත් කාලීන කිරීම සිදු කළ හැකිය කියලා. ඒ කියන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම එකකට හරි එහෙම නැත්නම් ප්‍රාදේශීය විධාතා සම්පත් මධ්‍යස්ථානයට ගිහිල්ලා හරි ඔයාගේ QR අංකයයි ඩෙන්ටි කාඩ් නම්බරයයි දීලා ඒ කට්ටියට කියලා තොරතුරු යාවත් කාලීන කරගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. තුන්වෙනි ක්‍රමය තමයි ඉහත තොරතුරු යාවත් කාලීන කිරීම අයදුම්පත් මගින්ද සිදු කරන්න පුළුවන්. ඒ කියන්නේ ෆෝම් එකක් පුරවලා කරන්න පුළුවන්. මේකට ඔයා කරන්න ඕනේ නැත්තේ වාර්ෂික තොරතුරු යථාවත් කිරීමේ අයදුම් පත්‍රය 2025 වසම්බාර ග්‍රාම නිලධාරී හෝ ආර්ථික සංවර්ධන නිලධාරී වෙතින් ලබාගෙන එය සම්පූර්ණ කර එම නිලධාරීන් මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක තොරතුරු ඒකකයේ වෙත බාර දෙන්න පුළුවන්ලු. ඒ කියන්නේ ඔයාලගේ වසම ඉන්න අස්වැසම නිලධාරියා හම්බෙන්න කියලා තියෙනවා. ඒ කියන්නේ ග්‍රාම නිලධාරී හරි ආර්ථික සංවර්ධන නිලධාරී හරි හම්බෙලා මෙන්න මේ 2025ට අදාළව තොරතුරු යාවත් කාලීන කිරීම ෆෝම් එක ඉල්ල ගන්න කියලා තියෙනවා. ඒ ෆෝම් එක පුරවලා එම නිලධාරියලාටම දීලා එයාලා අතේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලැබෙන්න සලස්වන්න කියලා තමයි කියන්නේ ක්‍රම තුන. පළවෙනි එක තමයි ඔයාගේ ෆෝන් එකෙන් හරි කම්පියුටර් එකක් හරි තියෙනවා නම් ඒකෙන් මෙන්න මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා සහ දෙවෙනි එක තමයි ඔයාලගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසම එකකට හරි එහෙම නැත්නම් ප්‍රාදේශීය විධාතා සම්පත් මධ්‍යස්ථානයට හරි ගිහිල්ලා ඔයාලගේ ඩෙන්ටි කාඩ් නම්බරේ QR නම්බරේ දීලා එයාලගේ සහාය ලබාගෙන කරනවා. එහෙම නැත්නම් තුන්වෙනි ක්‍රමය තමයි වසමේ අස්වැසම නිලධාරී හම්බෙලා එයාලගෙන් ෆෝම් එක අරන් ඒ ෆෝම් එක පුරවලා දීලා එයාලා මාර්ගෙන් මේ ෆෝම් එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසම එකකයට ලැබෙන්න සලස්වන එක. ඊට පස්සේ මෙහෙමත් මේක කියලා තියෙනවා. තොරතුරු යථාවත් කිරීමේදී ඔබ දැනගත යුතු විශේෂ කරුණු කියලා තියෙනවා. 2024 වසරේ දුක් ගෙනවිල් ලබා දුන් අයදුම්කරුවන්ට
තොරතුරු යථාවත් කිරීම අනිවාර්ය නොවේ. ඒ කියන්නේ 2024 දී ඔයා දුක් ගැන විල්ලක් දීලා තියෙනවා නම් ඒ කට්ටිය තොරතුරු අප්ඩේට් කරන්න එහෙම නැත්නම් අලුත් කරන්න ඕනේ නැහැ කියලා තමයි මෙයාලා කියන්නේ. ඒ වගේම මේකේ තව එකක් කියලා තියෙනවා නැවත තොරතුරු සහතික කිරීමේදී පවුලේ සමාජිකයන්ගේ ජාතික හැඳුනුම්පත් සහ සක්‍රිය ජංගම දුරකථනයක් තිබීම අත්‍යවශ්‍ය වේ කියලා. ඒ කියන්නේ මේ අලුතෙන් තොරතුරු මේකට ඇතුළත් කරද්දී පවුලේ ඒ කියන්නේ සමාජිකයන්ගේ ජාතික හැඳුනුම්පත් අංක තියෙන්නත් ඕනේ සහ ඔයාලා ළඟ වැඩ කරන දුරකථන අංකයක් තියෙන්නත් ඕනේ. ඒකට හේතුව තමයි ඔයාලා අර ෆෝන් නම්බර් එක ගැහුවට පස්සේ ෆෝන් එකට කෝඩ් එකක් එන්න පුළුවන්. OTP වගේ කෝඩ් එකක් එන්න පුළුවන්. ඒකයි මම හිතන්නේ මේ විදිහට ෆෝන් නම්බරයක් වැඩ කරන්න තියෙන්න ඕනේ කියන්නේ. තුන්වෙනි එක තමයි අස්වැසුම් පළමුව අධීරයේ සියලුම පවුල් හෝ තැනැත්තන් තොරතුරු පද්ධතිය යථාවත් කිරීමට සහභාගී වීම අනිවාර්ය වන අතර සහභාගී නොවූ පවුල් හෝ තැනැත්තන් ඉදිරියේ වර්ෂයේදී අස්වැසුම් ප්‍රතිලාභයේ සුසුකම් නොලබන අය ලෙස සලකුණු ලැබේ කියලා. ඒ කියන්නේ අනිවාර්යෙන්ම ඔයා මේක කරන්න ඕනේ. මේක කරේ නැත්නම් ඔයාලගේ ඉදිරි වර්ෂවලදී ඔයා අස්වැසුමට ලැබෙන්න සුසු නැහැ කියලා හිතලා ඔයාගේ අස්වැසුම දීමනාව නතර කරන්න ඉඩ තියෙනවා. ඒ වගේම මේක කියලා තියෙනවා පාතියෙන් තොරතුරු යාවත් කාලීන කිරීම 2025 12 වෙනි මාසේ 10 වෙනි දිනෙන් අවසන් වේ කියලා. ඉතින් මේ 11 වෙනි මාසේ 10 වෙනි දිනෙන් පටන්ගෙන 2025 12 වෙනි මාසේ 10 වෙනි දින දක්වා තමයි මේකේ කාලේ තියෙන්නේ. ඒ වගේම මේක අදාළ වෙන්නේ පළවෙනි අධීරයේ අස්වැසුම ලාභියෙක් නම් විතරයි. ඔයාලට කමෙන්ට් කරන්න, යාළුවන්ට බලන්න, ෂෙයා කරන්න. සුබ දවස්.